හල්ලෝ ළමයි ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. ඉතින් ඔන්න දැන් මාස 4කට විතර පස්සේ ඔන්න මම ආපහු ජිම් එක පැත්තට ගියා මගේ වර්ක්අවුට් එක කරන්න. ඉතින් ඇත්තටම ෂූටින් එකත් එක මට මිස් වුණා. මොකද ෂූටින් එක ඉවර වෙලා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මම ඔන්න කාඩියෝ වලින්ම පටන් ගත්තා. ඇත්තටම මේ දවස්වල මගේ ඇඟ සෑහෙන අවුලලා තියෙන්නේ. ඉතින් මටම දුකයි මගේ දිහා බලනකොට. ඉතින් ආපහු මුලින් ඉඳන් මම මගේ ටික පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් මෙතන අපේ ජිම් එකේ කාඩියෝ ඒරියා එක. ඉතින් මෙතන ඉඳන්ම වැඩ ටික මම පටන් ගත්තා. ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ ජිම් එකට යනවා කියන්නේ ඒක හිතන තරම් ලේසි නෑ. එක්සර්සයිස් කරද්දී සෑහෙන්න මහන්සියක් එනවා. ඉතින් ඇඟපත රිදෙන්න ගන්නවා අපව ගෙදර ආවට පස්සේ. ඉතින් ඔයාලා ජිම් යනවා නම් කවදාවත් මිස් කරගන්න එපා ළමයි. පුළුවන් උපරිම ඒකට අවධානය දීලා ඒකට ටික කරගන්න. ඉතින් දැන් මේ යන්නේ අපේ උඩම තට්ටුවට. ඉතින් මේ තියෙන්නේ මගේ ජීවිතයේ ඉස්සෙල්ලම පටන් ගත්ත ජිම් එක සහ අදටත් මම යන ජිම් එක. ඉතින් මම හරි ආදරේ මෙතෙන්ට. ඇත්තටම කොච්චර ජිම් තිබ්බත් මම ගොඩක් ආසයි පොඩි කාලේ ඉඳන් තිබ්බ ජිම් එකේ අදටත් සෙල්ලම් කරන්න සහ ඉස්සරහටත් සෙල්ලම් කරන්න. අද මම ටිකක් කලින් ආවා. මොකද නැත්තම් මේක හවස් වෙනකොට සෑහෙන්න බිසි වෙන ජිම් එකක්. මේ ලොකු ක්‍රවුඩ් එකක් එනවා. ඉතින් මේ ජිම් එක ගොඩක් අපේ යක්කල නගරේ තියෙන ගොඩක් පරණ ජිම් එකක් සහ අද වෙද්දි තියෙන හොඳ ස්මාර්ට් ජිම් එකක්. ඉතින් යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි මගේ වර්ක්අවුට් වැඩ ටික යන්නේ. ගොඩක් කාලයකට පස්සේ තමයි ඉතින් මම වර්ක්අවුට් කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ weight එක ගොඩක් අඩුවෙන් තමයි මම මේ දවස්වල සෙල්ලම් කරන්නේ. සහ ඔයාලට පේන නැති ඉතින් මම ගොඩක් කෙට්ටු වෙලා ළමයි. ගොඩක් අය කියනවා හැබැයි මේ ගාන ලස්සනයි කියලා මට මැච් වෙනවා කියලා. හැබැයි තව කට්ටියක් කියනවා කලින් වගේම හොඳට ඇඟපත හදාගෙන ඉන්න ඒක ඔයාලට මරු කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලනවා නම් මම දැන් ඉන්න විදියද හොඳ නැත්නම් ටිකක් බල්ක් කරන එකද හොඳ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට ඉතින් මගේ වීඩියෝස් එක්ක ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න. Thank you.